Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි higher education series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. අපි මෙච්චරක් දවස් මේ topics ඔක්කොම cover කරා. අද අපි cover කරන්න යන්නේ මේ අන්තිමටම තියෙන එක. ඒ තමයි professors ලව contact කරන්නේ කොහොමද කියන එක. ප්‍රොෆෙසර්ස් ලව ඔල්රෙඩි කන්ටැක්ට් කරපු අය දන්නවා ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා. සමහරක් ළමයි ඊමේල් 300 යවනවා. හැබැයි අනික් පැත්තට එක රෙස්පොන්ස් එකක්වත් එන්නේ නැහැ. ඉතින් අද අපි බලන්න හදන්නේ කොහොමද ලස්සනට ප්‍රොෆෙසර් කෙනෙක්ව කන්ටැක්ට් කරන්නේ. එයා ඔයාට අනික් පැත්තට රිප්ලයි එකක් එවන විදිහට කියලා. මම මේක කලින් වීඩියෝ එකේ අන්තිමට ඇහුවා එක මිස්ටේක් එකක් තියෙනවා. ඔයා මේ විදිහට ඊමේල් එක ඇරියොත් ඕපන් කරන්නත් කලින්ම ඒක රිජෙක්ට් වෙනවා. ඒ මොකක්ද කියලා. ඉතින් ඒ තමයි ඔයගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඔයගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක කියන්නේ මොකක් හරි අපි Gmail පාවිච්චි කරනවා @gmail.com. එතකොට අර @gmail.com එකට කලින් තියෙන එක ඔයගලන්ගේ නම වෙන්න ඕනේ. දැන් එහෙමයි කියලා අර කමල් රොක්ස් එහෙම නැත්නම් මන්දාර ඕගලන්ගේ ගොඩක්ගේ TikTok username එහෙම දින එක හරි අමුතු ඒවා නිකන් වද චූටි දෝනි අර ඔය වගේ තියෙන එහෙම ඒවා තියෙන්න බෑ. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ නම ඔයාගේ නම @gmail.com. ඒ ඩවුන්ලෝඩ් අරගෙන නම් අපි try කරනවා නමේ ඒ කියන්නේ ඔයාගේ නමේ මුල කැලලයි සර්නේම් එකයි මැදට අන්ඩර්ස්කෝර් එකක් දාන්න. ඔය වගේ මොනවා හරි විදිහකින් ඔයාගේ නම සහ ඒ ඊමේල් එකේ අර මම එකයි කලින් කිව්වේ නම විතරක් තියලා බෑ. කමල් රොක්ස් වගේ ඒවා හරියන්නේ නැහැ. මේ ඉතින් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකේ තියෙන්න ඕනේ යම්කිසි වූ ප්‍රොෆෙෂනල් බවක්. ඉතින් මේ ප්‍රොෆෙසර්ස්ලට ඊමේල් ලියනවා කියන එකට කලින් ඔයගලන්ට ඇත්තටම ප්‍රීරික්විසිට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා හරියට ඊමේල් එකක් ලියන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? සමහරක් ළමයි ඉන්නවා ඊමේල් එකක් ලියන්න දන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. ඒගොල්ලන් ඊමේල් එකට සබ්ජෙක්ට් එකක් දාන්නේ නැහැ. කම්ම SMS එකක් වගේ ඊමේල් එකක් කියලා හිතාගෙන ඉන්නවා සමහරක් කට්ටිය. ඉතින් මේ අර ඕගොල්ලන් ඉස්කෝලේ රාජකාරී ලිපි ලියන්නේ ඒ වගේ එකක් තමයි ඊමේල් එකක් කියලා කියන්නේ. ඒකෙම ඩිජිටල් වර්ෂන් එකක්. ඒතර ඕගොල්ලන්ට බෑ ඕගොල්ලන්ගේ යාළුවන්ට කතා කරනවා වගේ කතා කරන්න. එහෙමත් නැත්නම් ඇත්තටම SMS යවන ලැන්ග්වේජ් එකෙනුත් සමහරක් ළමයි වෙලාවකට මට ඊමේල් එවනවා සබ්ජෙක්ට් එකක් නැහැ. තමන් කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කරලා නැහැ. නිකම්ම ඔහේ අර සමහරක් ඒවා අකුරුත් අඩුයි. අර මේ වවල්ස් ටික හලනවනේ. එහෙම හලලා එන්ඩිං එකක් නෑ නිකම්ම එවනවා. ඉතින් ඕක නිසා මම ඊමේල් එක හරියට ලියන්නේ කොහොමද කියලා කොනක ඉඳන් උගන්වන වීඩියෝ එකක් කරා. ඔයගොල්ලන් ඊමේල් එකක් ලියන්න තාමත් දන්නේ නැත්නම් මෙතනින් එහාට ඇත්තට මේ වීඩියෝ එක බලන්න එපා. මොකද ප්‍රොෆෙසර් කෙනෙක්ට එහෙම යවුවා මේ මිනිස්සු කොහොමත් රිප්ලයි කරන්නේ නැහැ. and ඒක හරිම disrespectful. දැන් මොකද ඒ කියන්නේ මිනිස්සෙක් ගෙන් ඔයා උදව්වක් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට එවනේවත් වගේ නෙමෙයි ප්‍රොෆෙසර් කෙනෙක්ට අපි ඊමේල් එකක් යවන්නේ. එයාගේ ලැබ් එකේ අපි වැඩ කරන්න බලාපොරොත්තු. ඒ කියන්නේ අපි එයාගේ ෆියුචර් එම්ප්ලොයි කෙනෙක්. එතකොට එහෙම රස්සාාවක් ඉල්ලගෙන ඇතමක රස්සාාවක්න PhD එකක් කියලා කියන්න. එතකොට රස්සාාවක් ඉල්ලගෙන ආවාගේ එම්ප්ලෝයට ඉමේල්ලයක් යවනකොට එක හරිම සීරියස් දෙයක්. ඉතින් ඒ මනුසයවාගේ ඉමේල් එක කියවලා ඔයත් එක සූමීටිනය කරම කරි දාන්න හරි මොක්හරි කරන්න you need to show some respect, right? දැන් මට උනත්තන ඊමේල්ස්වල මම ගොඩක් වෙලාවක් වෙන් කරනවා ඒවට රිප්ලයි කරන්න. ඉතින් මමත් හිතාගත්තා ඊට පස්සේ එහෙම මටත් එහෙම කිසිම රෙස්පෙක්ට් එකක් නෑ වගේ තේරුණොත් මේ මමත් ඒවා රිප්ලයි කරන්නේ නැහැ කියලා. මොකද ඊමේල් එක ලියන දේ ඉගෙනුවට පස්සෙත් එහෙම ඒවා එන එක unacceptable. ඉතින් කොහොම හරි ප්‍රොෆෙසර් කෙනෙක්ට ඊමේල් එකක් යවනකොට දෙවෙනි කාරණාව තමයි ඔයා යවන්න ඕනේ personalized email එකක්. ඒ කියන්නේ මොකද්ද? personalized email එකක් කියලා කියන්නේ ඔයා ඒ මනුස්සයා ගැන, ඒ මනුස්සයා කරලා තියෙන රිසර්ච් ගැන, එයාගේ ලැබ් එක ගැන ඔයා දැනුවත් කියලා සහ ඔයා ඇත්තටම මේකට ඉන්ට්‍රෙස්ටඩ් කියලා ඒ මනුස්සයාට දැනෙන්න ඕනේ. මොකද සමහරක් ළමයි ඉන්නවා ඒගොල්ලන් කරන්නේ ජෙනරික් ඊමේල් එකක් ගැන එක ඊමේල් එකක් හදාගෙන ප්‍රොෆෙසර්ස්ලා 300කට විතර ඕක යවනවා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන්. ඒ වගේ වට රිප්ලයිස් එන්නේ නැහැ. මොකද දැන් කවුරු හරි මෙහෙම ෆෝමැට් එක ටෙම්ප්ලේට් එකක් ඔයාට එව්වොත් ඔයාට තේරෙනවනේ මෙයා ඇත්තටම මං කරන එක ගැන ඉන්ට්‍රෙස්ටඩ් නැහැ. මෙයාට මේ මොකක් හරි පොසිෂන් එකක් ඕන නිසා මෙයා මේ හැමෝටම යවන එකක් තමයි මට එවලා තියෙන්නේ කියන ඉම්ප්‍රෙෂන් එක එනවා. එතකොට ඔයා ඇත්තටම කැමති නෑනේ ඔයාගේ වැඩ ගැන සීරියස් නැති කෙනෙක්ව වැඩට ගන්න. ඉතින් ඒ ඉම්ප්‍රෙෂන් එක දෙන්න එපා. ඒක නිසා ඔයා හරිම clear, concise and personalized emails තමයි ලියන්න ඕනේ. එතකොට දැන් අපි ප්‍රොෆෙසර් කෙනෙක් හොයාගන්නේ කොහොමද? යුනිවර්සිටි වෙබ්සයිට් එකකට ගියාම
තියෙනවා ඒ ප්‍රොෆෙසර්ගේ විස්තර ඩොක්ටර් හෝ ප්‍රොෆෙසර් හවලා මෙයාගේ රිසර්ච් ඒරියා එක මේක මේවා තමයි මෙයා කරලා තියෙන පබ්ලිකේෂන්ස් මෙහිම තමයි මෙයාගේ අධ්‍යාපන සුසුකම් ඊට පස්සේ අවෝඩ්ස් හම්බෙලා තියෙනවා නම් ඒවා මොනවද ඔය ඔක්කොම විස්තර තියෙනවා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයා මොකක් හරි වැඩ කරන්න කැමති ඒරියා එකක් තියෙනවනේ ඒ ඒරියා එකේ ඒ ප්‍රොෆෙසර් කරපු රිසර්ච් පේපර්ස් කීපයක් කියවලා බලන්න එයාගේ වැඩ ගැන ඔයා ෆැමිලියර් වෙන්න ඕනේ එහෙම හොඳට ඒ කෙනා කවුද කියලා දැනගත්තට පස්සේ තමයි මේ ඊමේල් එක දාන්න ඔයා ලෑස්ති වෙන්න ඕනේ. එතකොට කලින් කිව්වා වගේ සබ්ජෙක්ට් එකක් කියලා එකක් තියෙනවනේ ඊමේල් එක. මේ සබ්ජෙක්ට් එක දැන් අපි ඉන්බොක්ස් එක ඕපන් කරපු ගමන් අපිට ඊමේල් ලිස්ට් එකක් එනවනේ. එතකොට අපි ඕපන් කරන්න ඩිසයිඩ් කරනවා අපිට වැදගත් වගේ පේනේවා නේද? එතකොට ඔයාට අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකේ ඔයාට වෙන්න ඕනේ මොකද්ද කියන එක බොහොම කෙටියෙන් තියෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් inquiry about research opportunities in මොකක් හරි ඒ අදාළ සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ඔයා PhD position එකකට apply කරනවා නම් application for අර අහවල් PhD position එක ඔයාගේ නම. එහෙම නැත්නම් අපි හිතමු internship application එකක් යවලා ඒකට professor ගෙන් සද්දයක් නැහැ. ඒක follow up එකක්. එතකොට follow up on මෙන්න මේක ඔයාගේ නම. bad examples තමයි hi. hi කියන්න professor වගේ යාළුවෙකුත් නෙමෙයි. එහෙම අපි subject lines වල එහෙම ඒවා දාන්නේ නැහැ නේ. urgent please read. ඒතර ඕකෙන් එන්නේ අර හරිම unprofessional සහ අර scammers ලත් ඔයගේ වයි වෙනවනේ. ඊට පස්සේ help කරන්නේ මොකේටද? ඒ වගේව හරිම unprofessional. එතකොට එහෙම පටන් ගන්නෙ නැහැ අපි ඊමේල් එක. ඊගාවට අපි ඊමේල් එකේ ලියන්න ඕනේ dear අහවලා කියලා. එතකොට දැන් අපි already දන්නවා ප්‍රොෆෙසර් ගේ නම. මොකද අපි යුනිවර්සිටි වෙබ්සයිට් එකේ මේ ඔක්කොම details ගැන familiar වෙලා ඉන්නේ. එතකොට ඔයා already යාගේ නම දන්නවා යුනිවර්සිටි වෙබ්සයිට් එකේ. ඉතින් එතකොට doctor or professor හැම වෙලේම use කරන්නේ last name එක, not the first name. ඊට පස්සේ dear doctor අහවලා I hope this email finds you well. අර අපි සාමාන්‍ය මුලින් ලියනවානේ polite වෙන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. හැමෝම ඔයාව දන්නේ නැහැනේ. ඒතර ඔයා කියන්න ඕනේ මගේ නම අහවලා මම දැන් ඔයා මොකද දැන් කරන දේ දැන් උදාහරණයක් විදිහට ඔය මාස්ටර්ස් කරන ළමයෙක් ගත්තොත් මම දැන් මේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනවා මේක තමයි ඩිග්‍රී එකේ නම මේ යුනිවර්සිටි එකේ. ඔයගේ ඔයා ගැන මොකක් හරි බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක්. උදාහරණයක් විදිහට ඔයා ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් නම් my name is අහවලා. I'm currently working as a teaching assistant in අහවල් ඩිපාර්ට්මන්ට් එක අහවල් යුනිවර්සිටි එකේ. ඔයා රස්සාවක් කරනවා නම් එහෙම. අර ඔයාව හඳුන්වා ගන්නේ කොහොමද? ඒක ඒ විදිහට මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ අර මම කිව්වා වගේ සමහරක් ළමයි තමන්ව ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ. කෙලින්මම ඔයාගාව මෙහෙම ඔපචුනිටි එකක් තියෙනවද ඔය වගේ කියලා දානවා. ඊට පස්සේ ඔය dear sir හෝ madam කියන්නේ ඔය ඕක ජෙනරික් ඊමේල්ස් වල එන එකක්. දැන් ඒ කියන්නේ ඔයා ප්‍රොෆෙසර්ගේ ප්‍රොෆයිල් එක බලලත් නැහැ නේ. ගෑනුද පිරිමිද කියලා දන්නෙත් නැහැ කිව්වහම. දැන් ඔයා ප්‍රොෆයිල් එක බලනවා නම් ඔයා අනිවාර්යෙන් මේ මනුස්සයාගේ නම දන්නවා, ඒ මනුස්සයාගේ මූණ දන්නවා. ගොඩක් වෙලාවට ඒ මනුස්සයාගේ ජෙන්ඩර් එකත් ඔයා දන්නවා. ඉතින් ඇත්තටම මේ ජෙන්ඩර් එක අදාළ වෙන්නේ නැහැ. ඔයා එයාගේ ડોක්ටර් හෝ ප්‍රොෆෙසර් හෝ සර්නේම් එක යූස් කරනවා නම් ඒක තමයි most appropriateම පාවිච්චි කරන්න ඕනේ විදිය. දැන් ඊළඟට දැන් ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඊට පස්සේ ඔයාගේ මුළු ජීවිත කතාවම අහන්න බෑ. ඒ මනුස්සයාට මෙතන ටග් ගාලා ඔයාට කරගන්න ඕනේ දේ ඔයා කමියුනිකේට් කරන්න ඕනේ. එතකොට දැන් ඔයා කියනවා මම හරිම ඉන්ට්‍රෙස්ටඩ් ඔයාගේ මේ ස්පෙසිෆික් රිසර්ච් ඒරියා එකේ and මම කැමති ඔයාගේ ලැබ් එකේ මොනවද මට potentially රිසර්ච් කරන්න පුළුවන් opportunities තියෙන. එහෙම නැත්නම් PhD application එකකට නම් මම මේ PhD position එක අහවල් තැනදී දැක්කේ මම මේ දැනගන්න කැමති මේ position එක තාමත් openද කියලා මට apply කරන්න. මේක හරිම clear concise. ඊට පස්සේ සමහරක් මේකේ කරන්න පුළුවන් mistakes තමයි එහෙම purpose එකකුත් නැහැ ඔයා ඔයාගේ ජීවිත කතාවම එතන ලියනවා. එහෙම නැත්නම් කියනවා I want to talk to you about something important like මොකක්ද හරියටම මොකක්ද කතා කරන්න ඕන. මොකද ප්‍රොෆෙසර් කෙනෙක්ට එහෙම වෙලා නැහැනේ මේ වගේ හැම ඊමේල් එකකටම විනාඩි 40ක Zoom meeting එකක් දාන්න. ඉතින් ඊට පස්සේ මේ තියෙන අර මම අර කියපු ජෙනරික් ඊමේල් කතාව ඇත්තටම ප්‍රොෆෙසර් කෙනෙක්ට ඊමේල් කරනවා නම් ඔයා මුලින් බලන්න ඕනේ මොනවද මේ මනුස්සයා කරන්නේ. කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මෙතන මම දුන්න එක්සැම්පල් එක නියුක්ලියර් ෆියුල් සයිකල් එක. ෆියුල් සයිකල් එකේ මොකක්ද? ෆියුල් සයිකල් එක කොහම ගොඩාක් ලොකු දෙයක්නේ. ඒකේ තියෙන මොන ස්පෙසිෆික් ඒරියා එක ගැනද මේ මාසය රිසර්ච් කරලා තියෙන්නේ. මොනවද මෙයා කරලා තියෙන දේවල් කියලා එයාගේ රිසර්ච් පේපර්ස් ටිකක් කියවලා බලන්න. ඒතකොට ඒ වගේ ඔයා පෙන්නුවහම ඔයා එයා කරලා තියෙන දේවල් කියවලා තියෙනවා. ඔයා ඒව ගැන දැනුවත්. මේ මනුස්සයා මොනවද කරන්නේ කියලා දැනුවත්. ඉතින් එතකොට අන්න යාට තේරෙනවා ඔයා ඇත්තටම මේ එයාගේ රිසර්ච් එකට එයාගේ ලැබ් එකේ වැඩ කරන්න ඇත්තටම ඔයා ඉන්ට්‍රෙස්ටඩ් කියලා. ඉතින් ඇත්තටම මේ ප්‍රොෆෙසර්ස්ලාට ඊමේල් කරන එක ගොඩාක් ටයිම් කන්සියුමින් දෙයක්. ඒක එහෙම
ඉක්මට කරගෙන යන්න පුළුවන් ඔටෝමේටඩ් ටාස්ක් එකක් නෙමෙයි. ඔයා හරියට වෙලාව අරගෙන මේ මනුස්සයව දැන අඳුර ගන්න ඕනේ. මොකද එයා තමයි ඔයාගේ සුපර්වයිසර් වෙන්නේ දව අවුරුදු 5කට හෝ 6කට. කතාවක් තියෙනවා මැරි කරන් ඉන්න මනුස්සයා හොයනවට වඩා හොයන්න ඕනේ කියලා සුපර්වයිසර් කෙනෙක්ව හොයාගන්න. මොකද මේ මනුස්සයා මොන විදිහේ කෙනෙක්. සමහරක් දැන් ඉගෙන ගත්තා කියනකින් කියන්න හැනේ හැමෝම හොඳ මනුස්සෙක් කියන එක. ඉතින් එතකොට මේ මනුස්සයා සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද යාගේ ස්ටුඩන්ට්ස්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයගේ ගොඩාක් දේවල් හොයන්න ඕනේ. ඔයා සුපර්වයිසර් කෙනෙක්ව ඔයාගේ සුපර්වයිසර් විදිහට ඇක්සෙප්ට් කරන්න කලින්. ඉතින් ඒක නිසා ඇත්තටම ජෙනරික් ඊමේල්ස් නම් කොහොමත් යාලා වැඩක් නැහැ. ඒවට රිප්ලයිස් එන්නේ නැහැ. අනිවාර්යෙන් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිල්ලා එයා කරපු දේවල් බලන්න, Google Scholar එකේ සර්ච් කරලා බලන්න, එයාගේ රිසර්ච් පේපර්ස් කියවන්න. ඒ ඔක්කොම ඉවරුනහම තමයි ඔයා ඊමේල් එකක් දාන්න පටන් ගන්න ඕනේ. ඊළඟට දැන් ඔයාට වෙන්න ඕන දේ කිව්වා. ඊට පස්සේ ඔයා හරිම පොලයිට්ලි ඔයාගේ ඊමේල් එක ඉවර කරන්න ඕනේ. දැන් මේක කියවන්න ගිය වෙලාවට බොහොම ස්තුතියි. ඔය වගේ මොන හරි මේ තියෙන්නේ හොඳ එක්සාම්පල්ස්. ඊට පස්සේ තව මොන හරි වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් මට කියන්න. ඔය වගේ දේවල් ටිකක් කියලා sign off කරන්න ඕනේ. Best regards, kind regards, warm regards, sincerely looking forward to your response හම කියලා ඔයාගේ නම දාන්න ඕනේ. එහෙම නැතුව ඔය මේ send from my iPhone එහෙම නැත්නම් නිකම්ම thanks ඒ වගේ ඒවා හරිම unprofessional. ඔන්න ඔහම තමයි ප්‍රොෆෙසර් කෙනෙක්ව ඔයා කන්ටැක්ට් කරගන්න. ඊට පස්සේ මේ සීරීස් එකේ තව ටොපික්ස් 3ක් තියෙනවා ඉතුරු වෙලා. ඇකඩමික් CV එකක් හදන්නේ කොහොමද? SOP එකක් හරි මොටිවේෂන් ලෙටර් එකක් හරි ලියන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක හරියට හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔය තුනෙන් ලබන සතියේ ඕගලන්ට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මැජොරිටි එකක් සිලෙක්ට් කරපු එකට ලබන සතියේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. එහෙනම් ඕගලන් හැමෝටම සුබ දවසක්. මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.